ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි ඉස්සෙල්ලාම බලමු නර්සරි යන බබෙක්ට ටීචර් වන හෝම්වර්ක් එක කරවන්නේ කොහොමද කියලා. සමහර බබාලා ඉන්නවා ගෙදර ආපු ගමන්ම බබාට හෝම්වර්ක් එක කරන්න ඕනි කියලා එයාගේ යුනිෆෝම් එක ගලවන්නේ නැතුවම හෝම්වර්ක් එක කරන. හැබැයි සමහර බබාලා ඉන්නවා හෝම්වර්ක් එක කරවන්න අමාරු. බැහැයි කියලා අඬන. මම අද කතා කරන්නේ මේ බබාලට අපි කොහොමද හෝම්වර්ක් එක කරවන්නේ කියලා. ඔයාලා නර්සරි ඇරිලා ආව වෙලාවෙ ඉඳලා හෝම්වර්ක් තියනවා බබා එන්න මේක කරලා ඉවර කරන්න වගේ දේවල් කිය බබාට ඒක නිතරම මතක් කරන්න එපා. මොකද ගොඩක් හෝම්වර්ක් නර්සරි යන බබෙක්ට දෙන්නේ නැහනේ. එයාට නිදහසේ සෙල්ලම් කරන්න දීලා පොඩි නැප් එකක් අරගත්තට පස්සේ හවස් වුණාම අපි හිතමුකෝ එයා කාටුන් බලන්න කැමති බබෙක් කියලා. ඔයාලා එයත් එක්ක එකගතාවයකට එන්න ඕනි. බබා ඔයා කාටුන් බලන්න කලින් අපි හෝම්වර්ක් එක කරමු. ඔයාට මම ටීවී එක දාලා දෙන්නම්. හැබැයි හෝම්වර්ක් එක කෙරුවට පස්සේ ඒක ඉවර කරලා අපි තාත්තට ඔෆිස් ගිහින් ආවහම පෙන්නමු. එහෙම නැත්තම් පුංචිලට හරි මාමලට හරි එයා ආදරේ අය මතක් කරන්න. එතකොට එයාලත් ඒකට ආසෙ හිතෙයි. බබාට ගුඩ් කියයි. ඒ වගේ හොඳ මොටිවේෂන් එකක් අපි බබාලට දෙන්න ඕනේ. එයාලගේ මනසට හෝම්වර්ක් එක බරක් විදිහට දැනෙන්න දෙන්න එපා. හෝම්වර්ක් එක කරන්න ආසි හිතෙන දෙයක් විදිහට කතා කරන්න. අපි හිතමු බබාට තිබුණේ සර්කල් එකක් කලර් කරන්න. තව කට් කරලා ටීචර් යපු සර්කල් එක පොතේ ගම් ගාලා අලවන්න කියලා. ඒක ඉක්මනට කරන්න ඕන හින්දා සර්කල් එක වටේ අවුට්සයිඩ් යන්නත් එක්ක බබා කලර් කරනවා. හරියට ෆිල් කරන්නේ නැතුව white space තියලා කලර් කරලා ඉවර කළා දැන් හරි කියලා පෙන්සිල් එක මේ සුඩින් තියනවා. කට් කරලා තියෙන සර්කල් එකත් ඇදේටම අලවනවා. අම්මේ හරි ෆිනිෂ් කියලා නැගිටිනවා. ඔයා මොකද කරන්නේ? මේ බලන්නකො පාට කරලා තියෙන විදිය හරිම කැතයි. ඇදේට අලවලා පාට හැමතැනම ගාලා කියලා බබාට කෑ ගහන එක. එතකොට බබා මොකද කරන්නේ? කේන්ති ගිහින් අඬලා කෑ ගහලා බුක් එක විසික් කරලා එතනින් එළියට යනවා. මේ අත්දැකීම මතක් වුණ ගමන්ම බබාලා අනිත් දවසෙත් හෝම්වර්ක් එක කරන්න එන්න බෑ කියලා අඬනවා. එතකොට ඔයාලට වෙනවා බබාට අනේ එන්න මේක ඉවර කරමු කියලා අත වෙන්න. ඒ හින්දා ඔයාලා මේ විදිහට කරලා බලන්න. ඔයාලා බබාලාට ගෙනත් දෙනව නේද කලරින් බුක්. ඒකේ පික්චර් එකක් එයාලා කලර් කරලා තියෙනවා. ඒකෙම අනිත් පික්චර් එක බබාලාට කලර් කරන්න දීලා තියෙනවා. මෙන්න මේ වගේ බුක් එකක් අරගෙන බබා කූල් ඩවුන් වෙලා ඉන්න වෙලාවක එයත් එක්ක ඒක ගැන කතා කරන්න. ඒක තියෙන පින්තූර ගැන බලන්නකො. මේ ෆිෂ්ව කලර් කරලා තියෙන විදිය හරිම ලස්සනයි නේද? ඒ පින්තූරේ අවුට්ලයින් එක ගාවට විතරයි නේද පාට කරලා තියෙන්නේ. ඒ වගේ ඒ ගැන ඔයා බබා එක්ක පුංචි සංවාදයක් කරන්න. ඊට පස්සේ අපි මේ වගේ පාට කරන්න දීලා තියෙන එක පාට කරමුද? හැබැයි මේක නම් හරිම ලස්සනට පාට වෙලා තියෙන්නේ. හිමින් හරියට පාට කරලා හින්දා වගේ දේවල් කියන්න. ඒ එක්කම කියන්න බබාගේ කලර් කරන එක චුට්ටක් අවුට් ගියාට කමක් නැහැ. අපි බලමු මේ විදිහට කලර් කරන්න පුළුවන්ද කියලා. දැන් අපි හිතමු හරි එයාලා ඒක කලර් කරන්න පටන් ගත්තා කියලා. හැබැයි එයා ගන්නෙ ඒකේ දීලා තියෙන පාට නෙමෙයි. එයාට කැමති පාට කියලා. එයාට ඒකට අවස්ථාවක් දෙන්න. පොතේ තියෙන පාටම එයා පාට කරන්න ඕනේ කියලා
එකපාරටම බබාගේ ඔළුවට දාන්න එපා. ඉස්සෙල්ලම කියලා දෙන්න ඕනේ පිළිවෙලට පාට කරන්නේ කොහොමද කියලා විතරයි. ඒකට පාට අදාළ කරගන්න එපා. අපේ පුංචි බබාලා හැමෝම කාලයත් එක්ක ඉගෙන ගන්නවා සමහර දේවල් වලට ආමේනික වන්න තියනවා කියලා. හැබැයි එයාලට ඒකට ඉවසීමෙන් කාලය දෙන ගමන් අපි කියලා පෙන්නලා දෙන්න ඕනේ. එයාලව එකපාරටම පර්ෆෙක්ට් කරන්න යන්න එපා. ඒකෙන් එයාලගේ මනස අවුල් කිරීමක් විතරයි වෙන්නේ. ඊළඟට අපේ අම්මලා ගෙදර අය තවත් දෙයක් කරනවා. ඒක තමයි බබා හෝම්වර්ක් කරේ නැත්තම් එයාලා කරලා බබා අතේ පොත එවනවා. ඔයාලා දන්නවද ටීචර්ට පුළුවන් පොත දැක්ක ගමන්ම කියන්න මේක බබා කරපු එකක්ද නැත්තම් වෙන කවුරු හරි කරපු එකක්ද කියලා. මොකද ගොඩක් වෙලාවට හෝම්වර්ක් එකක් විදිහට අරින්නේ ස්කූල් එකේ කරපු ඇක්ටිවිටි එකකට සමාන දෙයක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ටීචර් බබාගේ බුක් එක බලලා බබාගෙන් අහනවා කවුද මේ හෝම්වර්ක් එක කරේ කියලා. එතකොට බබා කියනවා අම්මා තාත්තා එහෙම නැත්තම් අක්කා අයියා සමහර වෙලාවට ගෙදර ඉන්න ආච්චි අම්මා කියලාත් කියනවා. එයාලට ටීචර්ගේ මූණ දිහා බලාගෙන බොරු කියන්න බෑ. අනික එයාලා දන්නවා බබා ස්කූල් එකේදී කරන වැඩ ටීචර් දන්නවා කියලා. ඒක හින්දා බබාගේ හෝම්වර්ක් බබාටම කරන්න දෙන්න. අපි හිතමු බබා හෝම්වර්ක් කරන්න බෑ කියලා කරන්නෙම නැහැ කියලා. එතකොට ඔයාලා කරන්න ඕනේ බබාගේ බෑග් එකට බුක් එක එහෙම්ම දාලා ටීචර්ට පොඩි මැසේජ් එකක් දාන්න. බබා හෝම්වර්ක් කරන්න බෑ කියනවා ඒකින්ද පොත එව්වා කියලා. එතකොට ටීචර් කරන්න ඕනේ බබාගේ පොත අරගෙන "හානි බබාට හෝම්වර්ක් එක කරන්න අමතක වෙලා නේද? එන්න අපි මේක දැන් කරමු" කියලා බබත් එක්ක එකතු වෙලා කරගන්න එක. මේක ගොඩක් වෙලාවට ටීචර් කරන්නේ අනිත් බබාලට ක්ලේ දීලා එහෙම නැත්නම් ටොයිස් දීලා. ඒ අය ඒ වැඩ කරන අතරේ තමයි. එතකොට බබා දැන් ටීචර්ත් එක්ක හෝම්වර්ක් එක කරන හින්දා බබාට ප්ලේ ටයිම් එක මදි වෙනවා. ඒ වගේ දවස් දෙකක් විතර කරාම බබා දන්නවා එයාගේ ප්ලේ ටයිම් එක තමයි මේ වැඩේට ගන්නෙ. ඒක නිසා මම හෝම්වර්ක් එක ගෙදරදිම කරගෙන එන්න ඕනේ කියලා. ඊට පස්සේ යාලා හෝම්වර්ක් කරන්න බෑ කියන්නේ නැහැ. ඊළඟට බලමු බබාලා හෝම්වර්ක් කරන්න ගොඩක් වෙලාවට ගෙදරට එවන්නේ පිටු 80 ඒ කියන්නේ 80 pages තියෙන බ්ලැන්ක් බුක් එකක්. ඒ වගේ මුල් පිටුවල ලියනකොට හරි පාට කරනකොට හරි දරුවට පහසු වෙන්න ඒ උසට තියෙන තවත් පොතක් අනිත් පැත්තට තියලා අතේ උස සමාන කරන්න. එතකොට යාලට බුක් එකේ වැඩ කරන්න ලේසි. මේ වගේ පොඩි ටිප්ස් පාවිච්චි කරලා එයාලව এডুকেෂන් සයිඩ් එකට කැමති කරව ගන්න try කරන්න. අපේ අම්මලා කරන තවත් දෙයක් තමයි අපේ බබාට හරි අමාරුයි හෝම්වර්ක් කරවන්න කියලා ගෙදර අනිත් අයත් එක්ක හරි වෙන අම්මලා එක්ක හරි ක්ලාස් ටීචර්ත් එක්ක හරි බබාට ඇහෙන්න කතා කරන එක. එහෙම නැත්තම් අනිත් බබාලා නම් හරිම ආසාවෙන් හෝම්වර්ක් කරන්නේ මෙයා තමයි බෑයි කියලා පටන් ගන්නෙ. ඒ වගේ අනවශ්‍ය දේවල් කියලා දරුවව අපහසුතාවයට පත් කරන්න එපා. ලොකු ඉවසීමකින් දරුවව හොඳට තේරුම් අරන් කාලේ අරන් ඒ දේවල් වලට හුරු කරවන එක තමයි අපි දරුවා වෙනුවෙන් කරන්න ඕනේ. අනිත් දරුවෝ එක්ක කම්පෙයා කරන්න අනිත් අම්මලා හරි සමහර ගුරුවරු හරි කියන දේවල් අහගෙන තමන්ගේ දරුවට ඒවා ආදේශ කරන්න එපා.
අපේ දරුවෝ හැමෝම ලස්සන මල් වත්තක පිපුණු සුවඳ මල් වගේ. ඒ වගේ පාට, සුවඳ, හැඩය, ප්‍රමාණය, පිපෙන වේලාව එකිනෙකට වෙනස්. ඒ වුණාට ඒ හැම මල් වර්ගයකින්ම පරිසරයට සුන්දරත්වයක්, වටිනාකමක් එක් කරනවා. ඒ වගේ තියෙන විවිධත්වය මතින් දකින ලස්සනට තමයි අපි කැමතිම. ඒ වගේම ඔයාලගේ බබාලත් අනාගතේ ලෝකයේම ගුණ සුවඳ විහිදුවන ලස්සන මලක් වගේ නිදහසේ පිපෙයි. ඒකට ඔයාලා කරන්න ඕනේ ගසකට අවශ්‍ය ප්‍රමාණයට පොහොර, වතුර, හිරු එළිය ලබා දෙනවා වගේ දරුවට අවශ්‍ය දේවල් අවශ්‍ය කාලයට අවශ්‍ය ප්‍රමාණයට සිහිනුවණින් ලබා දීලා හරි මාර්ගය පෙන්වන එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු නර්සරි බබාව ස්මාර්ට් කරන්න මොනවද කරන්න ඕනි කියලා. ඒ වගේම ඔයාලත් ස්මාර්ට් පේරන්ට් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Subscribe for more content.